වනයමැදින් තනිවම යනවා උදව්වක් නෑ කවුරුත් නෑ පසුතැවිල්ල හදවත පාරයි දැනුණා මේ ලෝකේ විනාශයි Warning: this content contains elements of horror, zombies, blood, and gore. All events and visuals are fictional and created for entertainment purposes only. The story you are about to experience is a science fiction narrative, not real, not historical, and not intended to cause fear or harm. Viewer discretion is advised. Proceed if you dare. Previously in Project D2O. මීට මාස කිහිපයකට කලින් මම මැනික්ගල් කන්ද කියන ගමට එන්නේ අසාමාන්‍ය ඊමේල් වගේක් එවන ඩොක්ටර් සංගීතා මෙලෝරි හොයාගෙනයි. සක්වල ජීවීන්ගේ අභිරහස් තියෙනවා කියලා මේ ඊමේල්ස් වල දාලා තිබ්බා. කවිඳු කියලා ආගන්තුකයෙක් හම්බ වුණා. මේ ගමේ සක්වල ජීවීන්ට වඩා භයානක දෙයක් තියෙනවා කියලා අපිට තේරුම් ගියා. මිනිස්සු නාඳුනන විදිහට විකෘති වෙන්න පටන් ගන්නවා. අපේම ටීම් එකේ කට්ටිය අපිට ද්‍රෝහි වෙන්න පටන් ගන්නවා. 343 කණ්ඩායමේ ගොඩාක් අයට ජීවිතේ නැති වුණා. අන්තිමටම ඉතුරු වුණේ 343 ටයිටන්ස් කණ්ඩායමේ කොම්රඩ් තිසර විතරයි. මේත් එක්කම ඩොක්ටර් මැලෝරි එක්ක අපි මේ අභිරහස් විසඳන්න ගන්නවා. ප්‍රොෆෙසර් කොලින්ස් කියන සංගීතගේ හොඳම යාළුවා එයාගේ රිසර්ච් ෆයිල්ස් ඔක්කොම හොරකම් කරනවා. එයා මේ මිනිස්සුන්ගේ විකෘතිවීම වැරදි දෙයකට පාවිච්චි කරන්න පටන් ගන්නවා. බොහොම අමාරුවෙන් අපේ ටීම් එක ප්‍රොෆෙසර් කොලින්ස්ගේ ලාස්ට් GPS ලොකේෂන් එකට යනවා. එතනදී අපිට මෙච්චර කාලයක් හොයපු කවිඳුගේ දුවව හම්බ වුණා. අනන්‍යගේ සීක්‍රට් ඩොකියුමන්ට්ස් වගේක් හම්බ වෙනවත් එක්ක ඒකේ තිබ්බ දේ අපිව ගොඩක් බීතියට පත් කරා. ඩරක්සෝ කියන ජීවීන් කොට්ටාශයක් පෘථිවියේ මිනිස් ශරීර ඇතුලේ වර්ගයාභෝ කරන්න පටන් ගන්නවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට මිනිස්සු විකෘති වෙන්න පටන් ගන්නවා. එක එක විකෘතීන්ගේ ප්‍රභේද ඇති වෙන්න ගන්නවා. කවිඳුගේ දුව මනසේ තියෙන මතකයන් අනුකරණය කරලා සාමාන්‍ය විදිහට හැසිරෙන්න පුළුවන් විකෘතීන් වර්ගයක් වෙන A/17 ප්‍රභේදයට පරිණාමය වෙලා තියෙනවා. ප්‍රොෆෙසර් කොලින්ස්ගේ වාර්තාවල හැටියට A17 කියන්නේ විකෘතීන් ප්‍රභේදයක්. A/1 පළවෙනි විකෘතීන් විශේෂයේ ඉඳන් ප්‍රභේදයන් 17කට පරිණාමය වෙලා තියෙනවා. මේ ප්‍රභේද වලින් කිහිපයක් විතරයි අපිට තාම හම්බ වුණේ. ඩොක්ටර් මැලෝරි කියන විදිහට මෙච්චර ඉක්මනින් විකෘතීන් පරිණාමය වෙන එක හිතා ගන්න අමාරුයි කියලයි. අපේ ආරක්ෂාව ගැන හිතලා එදා මට කවිඳුගේ දුවට වෙඩි තියන්න වුණා. අපි තවත් මේ අද්භූත ගම ඇතුලේ තනි වෙලා මේවට උත්තර හොයන්න පටන් ගත්තා.
කටු හරයිද? මං හිතන්නේ නැහැ බං ඒ කටුවත්තක් දැම්මොත් හොඳයි නේ සංගීත. රෑ වෙන්න කලින් විතර කරගත්ත එක ලොකු දෙයක්. මොන කරන්න දෙයක් නෑ මොනවා කරන්නද අපි? බොඩි කරගෙන යන්න දෙයක් නෑ. කවිදු අපි යන්නේ අතුරට දැන් යන්න. සංගීත අපි මොකද දැන් කරන්නේ මේකට? එකපාරටම ඔළුවට එන්නේ නැහැ ගොඩ. එනකොට අපිට හම්බෙච්ච ෆයිල්ස් ටික අපි බලන්න ඕනේ, චෙක් කරන්න ඕනේ මොනවද ඒකේ තියෙන දේවල් අපි බලන්න ඕනේ හරියට. ෆයිල් ගොඩක් තිබ්බනේ. ඒ ડોකියුමන්ට්ස් වල අපිට වැදගත් වෙන දේවල් තියෙන්න පුළුවන් ගොඩ. කවිදු අපිට යා වෙනුවෙන් කරන්න පුළුවන් අන්තිම දේ මේක විතරයි. අපිට යා බේරගන්න chance එකක් තිබ්බනම් අපි කවුරුත් එහෙම කරන්නේ නැහැ නේ කවිදු. එදා එහෙම කරේ නැත්තම් තිසරගේ උඹේ අපි කාගේ හරි ජීවිතයක් නැති වෙන්න තිබ්බා. සංගීතල මෙච්චර රිසර්ච් කරලත් මේ විකෘති වෙන මිනිස්සු ආපහු යථා තත්ත්වයට ගන්න කිසිම විදිහක් තාම හොයාගෙන නැහැ කවිදු. පුළුවන් නම් එහෙම කිසිම දෙයක් අපි නොකර ඉන්නේ නැහැ කවිදු. ඔබ දන්නවා ඒක හොඳටම. අපිට එයා වෙනුවෙන් කරන්න පුළුවන් අන්තිම දේ ඒක විතරයිනේ කවිදු. අනිත් එක එදා එහෙම කරේ නැත්නම් එක්ක උඹගේ ජීවිතේ නැත්නම් තිසරගේ අපි කාගේ හරි ජීවිතයක් නෙවෙයි නැති වෙන්නේ. ඒක පොඩ්ඩක් තේරුම් ගනි. අපිට පුළුවන්කමක් තිබ්බනම් අපි කවදාවත් මෙහෙම දෙයක් වෙන්න තියන්නේ නැහැ කවිදු. මේ කරන්න දෙන්නේ අපිට සමාවෙන් මචං. මේක බාර ගන්න වෙන කරන්න දෙන්නේ. කවිදු අපිට යා වෙනුවෙන් කරන්න පුළුවන් අන්තිම දේ මේක විතරයි. අපිට යා බේරගන්න chance එකක් තිබ්බනම් අපි කවුරුත් එහෙම කරන්නේ නැහැ නේ කවිදු. එදා එහෙම කරේ නැත්තම් තිසරගේ උඹේ අපි කාගේ හරි ජීවිතයක් නැති වෙන්න තිබ්බා. සංගීතල මෙච්චර රිසර්ච් කරලත් මේ විකෘති වෙන මිනිස්සු ආපහු යථා තත්ත්වයට ගන්න කිසිම විදිහක් තාම හොයාගෙන නැහැ කවිදු. පුළුවන් නම් එහෙම කිසිම දෙයක් අපි නොකර ඉන්නේ නැහැ කවිදු. ඔබ දන්නවා ඒක හොඳටම. කවිදු කවිදු ඔයි අපි ඇතුළට යන්න. සෝම්බිස්ලා ඉන්න පුළුවන් දැන් මෙතනට යන් අපි බොඩි එකක් ගෙනාවනේ. සෝම්බිස්ලා ඉන්න පුළුවන් මෙතනට දැන් අපි යමු. මේ වෙච්ච දේවල් ඇති බං යමු. අපිටත් දුකයි අපි මොනා කරන්නද යන්. උඹත් අමාරු දාගන්න බෑ මෙච්චර ඉතුරු වෙලා ඉන්නේ අපිට දැන්. මට තා උඹලා එක්ක මොනවද කරන් තියේ? මේ තියෙන්නේ උඹලා කරපු දේ. මේ මැරලා ඉන්න මගේ දුව යකෝ. උඹලා තා මොනවද කරන්න කියන්නේ? මට ඒක තේරෙන්නේ නැතුව නෙමෙයි කවිඳු. මේ ඇත්තට මුණ දියන්. බලපන් අපි මොන මගුලකද මේ ඉන්නේ. ඒ වෙලාවේ ඌ ඒක කරේ නැත්තම් මම උඹ සංගීතා ඇල්ෆා හරි මැරෙන්න තිබ්බා. කවුද එතකොට මේව බේරගන්නේ?
ඒක තේරුම් ගනින් කවිඳු. මේ ඇත්තට මොන දියම්? මේ මොනවද අද්දයකෝ? මේක තමයි බං වෙන්නේ අපිටත්. මේ වෙලා තියෙන දවල් හොඳට බැරි. මං එක තප්පරයක් උතුමට දෙන්නේ නැහැ යකෝ. කවිඳු. ඔක නවත්තලා වරෙන් ඇතුළට. උඹට ඕන ඵලයක්. මොකද මේ කවිඳු නවත්තන්න තිසර උඹ මගේ ළමයාව තමයි මරලා තියන්නේ. කවිඳු කවිඳු මදිවට මට සද්ද ගන්නත් වෙනවද උඹලා? වරනත් බං. තිසර යන්න ඇතුළට කවිඳු මේ අහන්න කවිඳු ඔයාගේ හිතේ තියෙන දුක හැමදේම අපිට තේරෙනවා නොතේරෙනවා නෙවෙයි කවිඳු මේ දේවල් මනුස්සයට වෙන්න ඕනේ නැති දේවල් කියලා අපිට තේරෙනවා කවිඳු අපිට පුළුවන් දේ අපි කරේ කවිඳු මොනවාද කරන්නේ ඔප්ෂන්ස් නැත්තම් මීට වඩා මුලින්දම ඔයාට පොරොන්දු වුණා කරන්න පුළුවන් හැමදේම අපි කරන්න හැදුවා හැමෝම අපි ටීම් එකක් කවිඳු මේ වගේ අමාරු අවස්ථා එන්න පුළුවන් අපිට කොහොම හරි මේක විසඳගමු කවිඳු අපි වෙන ඔප්ෂන් නැහැ ඔයාට තේරුම් ගන්න පුළුවන්ද කවිඳු මං කියන දේ මම උඹලා කියන හැමදේම කරා යකෝ. පොරොන්දුනා නේද? සංගීතා මොකද අර තිසරේ අවුල් වෙලා ගියේ? අනින් පස්සේ බලත් එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ. මම යනවා. බලක එක්කම මගේ පස්සෙන් යන්න හදන්න එපා. මම මැරුණත් එකයි උඹලට. කවිඳු කලබලෙන් ඉපා කවිඳු කවිදු පොඩ තේරුම් ගන්නකෝ. අනේ මේ මගේ ළමයා මරලා උඹලා මට කෑ ගහන්නත් වෙනවද? කවිදු මේ සිටුේෂන් එක ළඟට එන්න එපා ඵලයන්. ඇල්ෆා පොඩක් තේරුම් ගනින්කෝ. අනේ මේ උඹලගේ බයිලා මට වැඩක් නැහැ යකෝ. සංගීතා මට පොරොන්දුනා මගේ ළමයා. කවිඳු අපිට පුළුවන් හැමදේම කරානේ කවිඳු පොඩ්ඩක් ඉන්නකෝ මේ සිටුේෂන් එක තේරුම් ගනින් රියැලිටි එක තේරුම් ගනින්. ඉතින් යකෝ මම උඹලා කියන හැමදේම කරානේ. ඉතින් තාම මොනවද කියන්නේ මගේ ළමයා බැරිලා ඉන්නේ. බැරියනේ පණනවද කියන්කෝ. මගේ ළමයා බැරිලා ඉන්නේ යකෝ. අල්ෆා තෝක වීඩියෝ කරගෙන ඉඳන් උඹලා රිසර්ච් කරලා මේ වඩනවනේ. උඹලා ඕන මගුල කරගෙන මේ හොඳට වීඩියෝ කරගෙන. උඹට රියැලිටි එක තේරුම් ගන්න බැයි නම් පළව. ගොයම් ඔයා පැත්තට වෙලා ඉන්න කවිඳු මේ අහන්නකෝ දැන් උඹලා එහෙමද කියන්නේ? සංගීතනේ මුව නවත්තන්න එපා. ඔයා යන්නකෝ ප්ලීස්. මුට මේක තේරුම් ගන්න බැරි නම් මුට තේරුම් ගන්න ඉඩ දෙන්න. ඔයා තේරුම් ගන්න මේ වෙලාවෙවත් ඔබ දැනගනින් උඹේ ජීවිතේ බේරුනේ මං ඒ ගන්න එක ෆයර් කරපු ඉඳ කවිදු. උඹලා මගේ ළමයා මරලා මේවද කියන්නේ? ඈ? තගනි සංගීත. අදිනම් උඹලා මගේ යාළුවා නෙමෙයි. උඹලා එකෙක්වත් මාව හොයාගෙන එන්න හදන්න එපා. මං යනවා. උඹලා මම මැරුණත් එකයි යකෝ. කවිඳු ඒ කවිඳු ඒ යන් ඒ කවිඳු වරෙන්ගෝ කවිඳු ඔය කැමරා අයින් කරන්නේ. මේ අහට බලට මේ හරි රිසර්ච් කරන්න තියෙන වීඩියෝ ඕනතර අර මගේ ළමයා මැරිලා යන වීඩියෝ කරන්නේ. කවිඳු යන් කවිඳු අයින් කරන්න. කවිඳු මගේ පස්සේ වෙන හදන්න උඹලා එකෙක්. ගොයම් අන්න අරු යනවා බා කද්ද බං මූ මේ රටන පිස්සුව අනේ ගොයම් කොහොම හරි නවත්තමු මොනා නවත්තනද දව? තිසර දන්නවනේ මේ වෙලාවේ කැලේ තත්ත්වය ඉතින් අපි දන්න හින්දානේ මෙතනට ආවේ. උඩ යන්න දීප. සංගීත සමහරක් දේවල් තියෙනවා ඒවා අපිට නවත්තන්න බෑ.
කවිඳු තමයි මේ පාත් එක චූස් කරේ. එයාව බේරගන්නයි අපි මේ ඩිසිෂන් එක ගත්තේ. ඒක අපි හැමෝම දන්නවා. කවිඳුගේ දුවව මරන්න අපිට කිසිම ඉන්ටෙන්ෂන් එකක් තිබ්බේ නෑ සංගීත. සමහරවිට අපිට ඉමෝෂන්ස් තේරුම් ගන්න වෙනවා කොයි. ඉමෝෂන් එක වැඩ කරන්න බෑ සංගීත මෙතන. සංගීත රෑ වෙන්න කලින් පන්දන් ටිකක් පත්තු කරන්න. ඔබ මොකද්ද කරන්න යන්නේ දැන්? අපි ගැන හිතන්න ඕනේ තිසර. මේ වගේ තව එකෙක්වත් මම නැති කරගන්න බෑ. වරින් ඇතුළට යන්න. මං එන්න උඹලා ඵලයන්. ටිකක් ඉන්නලා අරගෙන. එතන. අල්ෆා යන්න. කවිඳු උඹට එන්න තාම වෙලාව තියෙනවා මචං. උඹ ගත්ත තීරණය වැරදි කියලා උඹ දන්නවා. තව ඉර බහින්න පොඩි වෙලාවයි තියෙන්නේ. ආපහු අරන් යකෝ. අපි මේක විසඳමු. සංගීත මම තිසර ඇල්ෆා අපි කාටවත් මෙහෙම දෙයක් ඕනේ වුණේ නැහැ. ඔයා අපේ පවුලේ කෙනෙක් වගේ කවිඳු. ඉක්මනින් එන්න. ඔයාට තාම මෙතෙන්ට එන්න වෙලාව තියෙනවා. ප්ලීස් කවිඳු. ප්ලීස්. මුලදී ආගන්තුකයෙක් විදිහට කවිඳුව හම්බ වුණත් කාලෙත් එක්ක කවිඳුව අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න පටන් ගන්නේ එයාගේ දුවව හොයාගන්න උදව් කරනවා කියන පොරොන්දුවත් එක්කයි. මම එතනදී අසමත් වුණා. කවිඳුව ආයෙත් මේ ලෝකේ තනි වෙන්න පටන් ගත්තා. මගේ ජීවිතේ පළවෙනි වතාවට මට මං ගැන ලොකු ලැජ්ජාවක් ආවා. කවිඳුව ආයෙත් එයි කියලා බලන් හිටියත් එයා ආපහු ආවේ නෑ. එයාට යන්න කියලා කිව්වේ මම ඇත්ත තේරුම් කරන්න ඕනේ නිසා මිසක් එයාව එහෙම මග අතරමං කරන්න නෙවෙයි. මට අඩුම තරමේ පොඩි දරුවෙක්වත් බේරගන්න බැරි වුණා. කවිඳු කියන්නේ එයාගේ හැඟීම් වලට වහල් වෙලා ජීවත් වෙන කෙනෙක්. ඒක සංගීත කොච්චර මට පැහැදිලි කරත් මගේ හිත ඇතුලේ අමුතු දුකක් එන්න ගන්නවා. මට කවිඳු වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ මේක විතරයි. හැමෝම නිදාගෙන ඉද්දි මම තනියෙන් රෑ කවිඳු හොයාගෙන යන්න තීරණය කරා. එයා අපිත් එක්ක එකට ඉඳලා ඉගෙනගත්ත දේවල් එක්ක සර්වයිව් වෙයි කියලා මම හිතුවත් මට මෙහෙම බලාගෙන ඉන්න බෑ. මම හොරෙන්ම කවිඳුව හොයාගෙන ගියා.
කවිඳු කොහාටද යන්න ඇත්තේ? මම කවිඳු වුණා නම් මම මොන වගේ තැනකටද යන්නේ? මැදින් තනිවම යනවා උදව්වක් නෑ කවුරුත් නෑ පසුතැවිල්ල හදවත පාරයි දැනුණා මේ ලෝකේ විනාශයි
පසුතැවිල්ල හදවත මේ ලෝකේ විනාශයි වනය මැදින් තනිවම යනවා මරණයේ සෙවණැල්ල මම කවිදුනානම් ජීවත් මම මොනවගේ තැනකටද යන්නේ මම නිවැරදිව දැන් විඳවන්නේ ඒ වේදනාව මොනතරම් හඬා වැටුණත් අදමා තනිවී වටේම භීෂණය සතුන් දහස් ගණන් අන්තිම හුස්ම ගෙනමා බිඳ වැටුණා නම් තාරකාත් පොළොවට වැටෙනවා මගේ මට මගේ මාවත නැති වුණා ඒ තවත් බෑ මම දුක් විඳිනවා මේ ලෝකය මට නැති වී ගියා වනය මැදින් තනිවම යනවා උදව්වක් නෑ කවුරුත් නෑ පසුතැවිල්ල හදවත පාරයි දැනුණා මේ ලෝකේ විනාශයි කවිඳු පරිස්සමෙන් ඉන්නවා දැක්ක ගමන් මට තිබ්බ බය දුක පොඩ්ඩක් හරි අඩු වුණා. පසුතැවිල්ල තාමත් එහෙමයි. මේත් එක්ක මට ඕඩි වුණා අනන්‍යගෙන් මේ කරපු හැම දෙයකටම පලිගන්න. ජීවිතේ පළවෙනි වතාවට මට මිනිස්සෙක්ගෙන් පලිගන්න හැඟීමක් ඇවිල්ලා තියෙනවා. කවිඳු වෙනුවෙන් මං තනියම හරි මේක කරනවා. කවිඳු මේක මං ඔයාට නොකියපු නමුත් මටම දුන්න පොරොන්දුවක් විතරයි. ඔයා කිව්වා වගේ කවදාවත් මිනිස්සෙට රකින්න බැරි පොරොන්දු දෙන්න එපා කියලා. මම මේ පොරොන්දුව කොහොම හරි රකින්නවා. මේත් එක්කම සංගීතත් ඉසර ඇල්ෆා ටීම් එකටම මම කිව්වා කවිඳු පරිස්සමෙන් ඉන්නවා කියලා.
එයාව මෙහෙ එක්කන් එනවට කලින් මේ දේවල් නවත්තන්න අපි ප්ලෑන් එකක් ගහන්න තීරණය කරා. සංගීත බොහොම අමාරුවෙන් මේක ගොඩ දාගෙන තියෙන්නේ. අපිට මේකෙන් කිසිම රීඩින් එකක් මේ වෙනකොට ඇවිල්ලා නැහැ. ප්‍රශ්නේ කියන්නේ. තිසර අද ෆුල් මූන් ඩේ එකක් මචං. එතකොට ආටිෆැක්ට් එකත් අපි ගාව තියෙනවා. රයිට්? ඒ කිසි දෙයක් වෙන්නේ නැහැ නේ බං. කිසිම රීඩින් එකක් නැහැ නේ. අඩුම තරමේ ඔය පොතේවත් කිසිම දෙයක් නැත්නම්. මේකේ තියෙන කොයි මර පෝටල් එකක් ගැන විතරයි. මේක සඳහන් වෙන්නේ. ඒත් අර අනිත් ඩොකියුමන්ට්ස් වල තිබ්බා. හරි. මෙහෙම කරන්නකෝ. අපි දැන් රිචුවල් එකේදී අපි දන්නේ නැති මොන හරි දෙයක් තියෙනවද මචං? අපි දැක්කනේ රිචුවල් එක කරපු විදිය. එතන ඒගොල්ලෝ බන් වෙනම අර සංස්කෘතික විදියටනේ කරේ. එතන මේ වගේ දේවල් පාවිච්චි කරේ නෑනේ. හැබැයි ආටිෆැක්ට් එක දිලිසුණා. අර මතකද? එතන තිසර මොකක් හරි තියෙන්න ඕනේ මේකට පවර් ලැබෙන විදිය. මොකද මම කියපු ඩොකියුමන්ට්ස් වල තිබ්බා මේකේ තියෙනවා ඉන්ටර්ඩිමෙන්ෂනල් ෆ්‍රීකවන්සි එකක්. ඒ ෆ්‍රීකවන්සි එකට පුළුවන් අපි කිවර පෝටල් එක තියෙන්නේ. ඒ පෝටල් එකේ ක්වොන්ටම් ලෙවල් එකට ভাইබ්‍රේෂන් එකක් දෙන්න පුළුවන්. ඒ ඔයා කියපු ෆ්‍රීකවන්සිස් මේකට රීඩ් කරගන්න බැරි වෙන මොකක් හරි රීසන් එකක් තියෙනවද? අපිට මෙසේජ් පොයින්ට් එකක් ගැනද අහන්නේ. නැත්නම් මට මේක ගැන ටෙක්නිකලි නම් මම දන්නේ නැහැ මොකක්ද කියන එක. ලොකු ප්‍රශ්නයක්. තිසර අපි දැකපු නැති දෙයක් ඇල්ෆා. ඔබ දැක්කද මොකද දෙයක්? රිචුවල් එක වෙලාවේදී අපි නෝට් කරපු නැති මොකක් හරි දෙයක්. දිලිසුණා. මේක දිලිසුණා. හැබැයි ඒ කියන්නේ මේක. මේ තියෙන කල් ටික. මේක දිලිසුණා. එතකොට එතන හිස්ටරි ස්ටෝරි එකේ හැටියට මේ ගල් තමයි එදා අතෙන්ට වැටිලා තියෙන්නේ. ඔව්. මේක හදලා දෙන මෙටල් වලින් බ. මෙටල් වල වගේම මේක ඇතුලෙන් කනෙක්ෂන් තියෙනවා. මේකයි ප්‍රශ්නේ. ඒ කියන්නේ මොකක් හරි ඒගොල්ලන් තියෙන ඩිවයිස් එකක් මේක ඔන් කරන්නේ. ටෙම්පරේචර් එක ඩවුන් වෙනවා පන්දන් ටික පත්තු කරලානේ තියෙන්නේ ඉතින්. ලෑස්ති කරලා තියෙන්නේ. හරිම මුකුත්ම මතක් වෙන්නේ නැත්තෝ යාට. කවුරුද මොනවායිලාද දන්නේ? ඒකත් ලොකු ප්‍රශ්නයක් සම්බන්ධයි. අපි මේ කරන කිසි වැඩක් හරියන්නේ නැතුව ඇත්තට තේරුම් ගන්න ඕනේ. ඉතින් මොකක් හරි ඔය try කරන්න බෑ දෙක දිගටම. කවුරුද මොන වෙලාවද සංකීර්ණ? මේ වෙලාවෙ ඉතින් ටෙම්පරේචර් එක හරියටම අඩුයිනේ. එයාටව මං යාට රෙඩ් ලයිට් එකක් එතනින් තියලා ආවේ සංගීත. ඌ අපි හිතන තරම් මෝඩෙක් වෙන්න බෑනේ සිසර්. නේ මෙච්චර කාලයක් මේ අපිත් එක්ක හිටියනේ. ඒ ප්‍රේම එක යාට තියෙනවා. එයාගේ ඉමෝෂන් පාලනය කරගන්න බැරි හින්දා යන්නේ. එනට ඔයාලා දන්නවද එයාට ඕනේ දැන් මැරෙන්න. එයා කැමති මොන හරි වෙලා එයාගේ ජීවිතේ නැති වෙනවනේ. බලාපොරොත්තුවක් නැහැ නේ. ඉස්සර මේකට මුකුත්ම කරන්න බැයිද ඔයාලට? දිගටම try කරන්න. අපි AI වලින් සර්. කිව්වේ දිනක කියලා යනවා. කරගන්න කියනවා නේ. ෂෝට් එක මොකක්ද යන්නේ බය? හම්දේනවා. කනත්තේනවා. කලවුද? අට්ටේ ඩවුන්ලෝඩ් එකේ. මම හිතන්නේ අපි ඒක අයින් කරොත් හොඳයි නේ. මේ බ්‍රෙඩ් ටිකලද? අර රීඩින් එකක් යනවා. රීඩින් එකක් යනවා. සංගීත මේ හිස්ටරි පොත්වල මේකට වෙන මොකුත්ම සම්බන්ධයක් නැති දෙයක් මේ ආටිෆැක්ට් එක යාලා යූස් කරපු විදිය ගැන මේක කියන්නේ. ක්වීන්ට අන්තර්ති මොකක් හරි වෙන දෙයක් කරනවාද මෙයාට? කොහොමත් කරන්නේ අනන්‍ය බොරු. එයා කරන්නේ එතන බොරුවක් කරේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. රිස්ක් එකක් තියෙනවා නම් අනන්‍ය මේක දාගෙන එහෙම දෙයක් කරන්නේත් නැහැ. එයා එතන බොරුවක් කරේ. ඒ වගේම තව දෙයක් තමයි මට හිතෙන දෙයක්. දැන් මේ ටෙම්පරේචර් එක තියෙන වැස්සෙන් ඉඳලා. ඒ වැස්සත් එක්ක සෝම්බිස් ලඟ වෙනවා. එදත් සෝම්බිස් ලඟ වෙලා හිටියා මේ ආටිෆැක්ට් එක දිවිසෙන වෙලාව. දැන් මේ පොඩි රීඩින් එකක් තමයි සෝම්බිස් ලඟ වෙන ඉඳන් දන්නේ. ඒ කියන්නේ මේක ලඟ වෙනවා ඉතින් නේද? මේක රීඩ් වෙන්න ගද්දි සෝම්බිස්ලා ඉන්නත් පුළුවන්. හැබැයි there's a good point සංගීත. ආර්යගේ රිසර්ච් එක තිබ්බ විදිහට
ඩරක්සෝලා එයාලගේ ප්‍රභේදය බෝ කරන්න ඇති මිනිසුන්ගේ ඇඟ ඇතුළේ. human DNA mix කරලා ඒගොල්ලෝ hybrid එකක් හදන්නේ. ඒක ඇත්ත. එතකොට ඒ DNA අනිවාර්යයෙන්ම මිනිසුන්ගේ ඇඟ ඇතුළේ තියෙන්න පුළුවන් නේ සංගීත. ඒ DNA කියන්නේ ඩරක්සෝලාගේ මොකක් හරි දෙයක්. එයාලගේ දෙයක් මිනිසුන්ගේ ඇඟ ඇතුළේ තියෙන්න පුළුවන් නිසා වෙන්න බැයිද? මේ සොම්බීස්ලා ලර්ක් වෙනවත් එක්ක මේ දේවල් වලට සම්බන්ධයක් තියෙනවා. නමුත් අනන්‍යගේ මොකක් හරි ලොකු මාස්ටර් ප්ලෑන් එකක් මෙතන තියෙනවා. අපි ඒක හොයාගන්න ඕනේ. වඩ මොකක් හරි මේකේ සිග්නල් එකේ මොකක් හරි ෆ්‍රීකවන්සි එකෙන් මොකක් හරි වඩ ආවත් සිග්නල් එක. පොඩි සිග්නල් එකක් විතරයි ඒකත් ආවේ මේ වැස්සත් එක්ක. බොයිම යහන්නකො දැන් අපි මේක දැන් මේක කියන්නේ මේක වැඩ කරනවා කියන්නේ මේ ආයි පෝටල් එක ඕපන් වෙනවනේ. අපි කොහොමද දන්නේ මේකෙන්ම මේක වෙන්නේ කියලා? සංගීත. එතකොට හිස්ටරි පොත්වල හැටියට මේ වගේ තියෙන විස්තරවල හැටියට පෝටල් එක ඕපන් වෙන්නේ පුරහඳ දවසට කියලා කියන්නේ. ඔව්. එතකොට මේක පුරහඳ දවසේ ඕපන් වෙන්නයි. චක්‍ර රිචුවල් එකත් ඒ දවසේම කරන්නයි. මේ ආටිෆැක්ට් එකට තියෙන සම්බන්ධය මොකක්ද? ඉතින් මේකනේ අපි අර කතා කරපු විදිහට ඒ කියන්නේ මේකෙන්නේ අර ෆ්‍රීකවන්සි එක හැදෙන්නේ. ඒක ටයිම් එකකට විතර වැඩ කරන්නේ කොහොමද කියලා මම අහන්නේ. ඒක ඉතින් සයන්ටිෆිකලි කම අපිට හොයාගෙන නැහැනේ. අපිට මේ තියෙන දේවල් දෙක එක හොයාගන්න බෑ. දැන් මේකත් අපි අටවගත්තේ දුප්ප කෑලි වලින්. මේක වැඩ කරනවා කියලා ඔක්කොත් දන්නේ නැහැ නේද? සයන්ටිෆිකලි අපිට තාම අපි දන්නේ නැති නිසා. අපි හැම දෙයකම තියෙන සයන්ස්. හඳ කියන දවසම නෙමෙයි. ඒ කියන්නේ මොකක් හරි ඒ දවසට අදාළව වෙන දෙයක් ඇති. දැන් මෙයාලා මේකට වර්ෂිප් කරාට මේක හනිකර මේක සයන්ටිෆිකලි අපිට දෙයක් තියෙනවානේ. ඒක හිතාගන්න බැරි මේ කල් කැලිත් එක්ක තියෙන සම්බන්ධය මොකද කියලා. අනික මේක හදපු එක. මේක හදපු එක. මේක හදපු එක. මේක තනිකර හදපු එකක්. හදලා මේක කැඩිලා විදිලා ගිහිල්ලා දින්නේ. හැබැයි මේකේ සිග්නල් එකක් එනවා. මේක මෙටල් වලින් හදලා දින්නේ. මේක ඇතුලේ වයර් යනවා. නෑ මෙහෙමයි හරිම කරප්ටඩ් රීඩින් එකක් තියෙනවා මේකේ. හරිද? මේක අපි ගියේදී කැඩුණා අපි අද. බොයිම අනික මේකට කලින් මේ මම කියවපු රිසර්ච් ඩොකියුමන්ට්ස් වල තියෙනවා අවුරුදු 10කට කලින් මේක රිසර්ච් කරලා තියෙනවා. ඒතර ඒ රිසර්ච් එක කියන්නේ මේගොල්ලෝ මේක හදනවා කියන්නේ මේ විදිහට හදන්න ඒ කාලෙම මේක වෙච්ච දෙයක්. ඒතකොට භයානකකම තමයි අර හයිබ්‍රිඩ්ස් ඒගොල්ලෝ මේ වෙද්දි හැදිලාද කියන එක. ඔස්ප්‍රින්ග්ස් මේ වෙද්දි හදලාද කියන එක. ඔයා කියවනේ ට්‍රීස් හදලා දෙන කතාව. ඔව්. ඒක තියෙනවා මේකේ. තිසන. ට්‍රීස් ඇතුලේ හදන කතාවක්. ඔයාලට මතකද අරයාගේ රිසර්ච් ෆයිල්ස් වල තිබ්බා. මේක හරියන දෙයක් නෙවෙයි සංගීත. මේකෙන් කිසිම රීඩින් එකක් ගන්න අමාරුයි. මේ ටෙක්නොලොජි එකත් එක්ක අපිට හැරෙන්නවත් බෑ. අර චිප් එක අපිට හැක් කරන්න වෙනවා කොහොම හරි බලලා. ඒකේ ෆයිල්ස් ඩැමේජ් වෙන්න තියෙන chance එකක් තියෙනවා. නමුත් අපිට මේ සිටුේෂන් එකේදී කරන්න දෙයක් නැහැ. ඔබ දැන් මේක අරගෙන ලැබ් එකකටවත් හේතුවක් යන්නත් බෑනේ. යන්න ටයිම් එකකුත් මදි. අනිත් එක දැන් කවුද වැඩි රිස්ක් එක. අපි මේක කොහොම හරි කරලා සෝල්ව් කරන්න ඕනේ ඊට කලින්. මේ කරන්නේ ඉතින්. රිකවරි කරමින්. අපි ඒක try කරලා බලමු. හැබැයි data ටික delete වුණොත් අපිට අනන්‍යගේ secret එක හොයාගන්න තව අමාරු වෙනවා. අපි හැමෝම දන්න දෙයක් මෙතනදී අනන්‍ය මොකක් හරි දෙයකට ready වෙනවා. ඉතින් කොච්චර වෙලාවක් කියයිද ඔයාට? ඒක ඇක්ක ඒක ඩැමේජ් වෙන්නේ නැතුව තියෙන ටික හරියටම ගන්න ඕන. මට හෙට එලි වෙන එකක් ඔක්කොම. මොකද ඒක ඩැමේජ් වුණොත් අපි මේ කරපු ඔක්කොම ඉවරයි. අටුම තරම එක ෆයිල් එකක් try කරමු. මොකද අපි එයා ඉන්න තැනට ගියා මේ දේවල් කොහොම හරි කරා දැන් මෙතනටම ඇවිල්ලා තියෙනවා. අපි මේ දේ බැරි වෙන්නේ නැහැ. අපි ඒක කරමු. මේ වෙලාවේ තියෙන හොඳ ඔප්ෂන් එකේ ඒක වෙන අපිට ඔප්ෂන්ස් නැහැ. අපි එන ඒකට යන්න. එතකොට තිසර මේ හදපු සර්කිට් බෝඩ් එකට අපිට කනෙක්ට් කරන්න පුළුවන් මේක. චිප් එකද? චිප් එක. චිප් එක රීඩ් කරගන්න පුළුවන් දේවල් මම ළඟ තියෙනවා. මගේ වරන් හරි. අපිට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සපෝට් එකත් එක්ක මොකක් හරි දෙයක් කරගන්න පුළුවන්. චිප් එකක් නම් කොහොමත් අපිට කරගන්න පුළුවන්. අපි හෙට උදේ වෙද්දි කොහොම හරි කරලා මේකේ තියෙන ෆයිල්ස් එළියට ගන්න ඕනේ. මොකද අනන්‍ය මොකක් හරි දෙයකට ලෑස්ති වෙනවා. අපිට තියෙන හරිම ලිමිටඩ් ටයිම් එකක්. ඊයේ 343 ටීම් එකෙන් මම හිතන්නේ අපේ සිග්නල් එක රීඩ් කරලා තිබ්බා. ඒක නොටිෆිකේෂන් එකක් ඇවිත් තිබ්බා. නමුත් ඒ නොටිෆිකේෂන් එක ක්ලියර් මදි. අපිට හරියට ඉන්ෆර්මේෂන් එකක් දැනගන්න නැතුව අපිට කිසිම රිස්ක් එකක් ගන්න බෑ. එයාලට අපේ සිග්නල් එක ගියාද නැත්නම් ඒක මොකක් හරි මිස් ඉන්ෆර්මේෂන් එකක්ද කියන එක අපි බලන්න ඕනේ.
නමුත් මේක නම් කිසිම රීට් එකක් නැහැ කොච්චර හෙව්වත්. නෑ මේ වැඩේ වැඩක් නෑ මොකද මේ තියෙන තාක්ෂණයට අපිට හැරෙන්න බෑ. මේ අපි මේ කරලා තියෙන්නේ සිම්පල් දෙයක්. මේක කිසිම රේටින්ග් එකක් ගන්න බෑ. අපි අර වැඩේ කරමු. චිප් එක try කරමු. පරක්කු වෙන්නේ නැතුව. Alpha. ඉන්න ගියා අම්මට. මොකක් හරි ඉන්නවද? කොඩින් ටිකක් එනවා. මොඩ වගේ රීඩ් කරනවා. What the fuck is that? මට්ට ෆයිල්ස් ගොඩක් ආවේ වැඩේ හරි. දෙන්න බලන්න. මේකනේ තියෙන්නේ. හරි. සංගීත මේකේ තිබිලා තියෙන ටෙක්ස්ට් ෆයිල් එක. ඒ වුණාට මේ ටෙක්ස්ට් ෆයිල් එක ලින්ක් කරලා තියෙනවා එක එක තව ඩොකියුමන්ට්ස් වලට. මෙයාලා ලොකු රිසර්ච් එකක් කරලා තියෙනවා මෙතන. ඒ වුණාට ලොකු විනාශයක් වෙන්නේ අන්නේ. මොනවද ඒක තියෙන්නේ? සංගීත අනන්‍ය අලුත් බ්‍රීඩ් එක එළියට ගේන්න try කරන්නේ. මේ බලන්න ගොයින් එයා ඉගෙන හැමදේම දන්නවනේ. අලුත් බ්‍රීඩ් එක එයා දන්නවා ඒක තියෙන තැන. ඔය අර බලන්න ඒ ලොකේෂන් එක ලොකේෂන් කෝඩිනේට් එක තියෙන්නේ 48.00. what ඉසර සංගීත මේකේ තියෙන බරපතලකම එයා කියන්නේ ඒ ඕස්පින්ස් හදන තැනට ගිහින් එයා මොනාරි තවත් දේවල් කළා නම් ඒ පාරනේ එයා කියන මේ හැමදේම කරා. එයාගේ සුපර් වෙපන් එක තමයි මේ ජීවීන්. එයා try කරන්නේ ඩරක්සෝලගේ අලුත් ඕස්ප්‍රින්ග්ස් ලව හදන්න. හැබැයි මේක වෙන්නේ ගස් ඇතුලේ. day after the full moon. ඉන්නේ අදනේ. අද අද තමයි වැඩේ. හරි. අපි අන්තිම සෙකන්ඩ් එකේ ඉන්නේ. තව ටික වෙලාවයි තියෙන්නේ. අහන්නකො. ඒත් මෙයා මේකේ හරියට ස්ටේට් කරලා නැති එක දෙයක් තියෙනවා. මේ සුපර් වෙපන් එකෙන් මෙයා මොකද්ද කරන්න හදන්නේ කියන එක. මොන දේ වුණත් ගොයින් මේක ලොකු අවුලක්නේ. අද නම් ඒක වෙනත් මොකද කරන්නේ? ඉස්කෝලේ පොතේ තිබ්බ අන්තිම පේජ් එක ගන්න සංගීත. මමට කිව්වේ එක දෙයක් තිබ්බ මෙයා මෙතන ස්ටේට් කරලා නැති නමුත් මේක සුපර් නැචරල් දෙයකට සම්බන්ධ වෙන. එක දෙයක් තිබ්බ මේක මෙතෙන්ට නැති නමුත් සුපර් නැචරල් වලට සම්බන්ධ වෙන. මොකක්ද ගස්ගෙන් ටික කරන්නේ? මේක ඇනි කරන්න යන්නේ අම්බානක මෝඩ වැඩක්. හරි මේ අනුක අපි දැන් දන්නවනේ අඩුම ධර්මයේ එයා දැන් මේකේ ලොකේෂන් එකක් දන්නවා. සංගීත එයා ඩරක්සෝලගේ අලුත්ම ඕස්ප්‍රින්ග්ස් ලව එළියට ගේන්න හදන්නේ. ඒකෙන් වෙන්නේ මේ විකෘති වෙන එක තවත් වැඩි වෙන එක විතරයි. ඒක කිසිම අඩුවක් වෙන්නේ නැහැ. එයාලගේ කෑම තමයි ගස් මිනිස්සු බයොලොජිකල් හැම දෙයක්ම එයාලගේ කෑම වෙනවා. එයාලා ෆීඩ් වෙන්නේ ඒ වගේ. ඒ සෙල්ස් වලින් මෙතන මීන් කරලා තියෙන මේ එක වචනයක් මේ ගෑණි වරද්දගෙන තියෙන්නේ. එයා හිතන්නේ මේකෙන් වැක්සින් එකක් හදන්න පුළුවන් කියලා. එයා ඒක තමයි අර ගෙවල් ඇතුලේ එක එක විදිහේ බ්‍රීඩ්ස් එයා එක්ස්පෙරිමන්ට් කරලා තියෙන්නේ. ගොයම් මේ හන්ද මේක අපිට හිතාගන්න බැරි බයෝ ඉන්ජිනියරින් ප්‍රෝග්‍රෑම් එකක්. ගොයම් ඒක මොනවා වේද කියලාත් අපි දන්නේ නැහනේ. දැන් අපි දන්නේ නැහැ. සංගීත මේකේ ක්ලියර්ලි මෙතන ස්ටේට් කරලා තියෙනවා මෙයාගේ ඩොකියුමන්ට් එකේ. everything that is biological is food. අපි AI enhance කරපු word document එකේ තිබ්බ විදිහට මේකෙත් හැම දෙයක්ම ආහාරයක් වෙනවා කියලා තිබුණේ. biological හැම දෙයක්ම එයාලා feed වෙන්නේ ඒ දේවල් වලින්. එතකොට අපි තමයි යාළගේ host. ඒ කියන්නේ මේ දේ වෙන්න දෙන්න බෑනේ ගොයම්.
ඉතින් මේ ගෑණි ඒක නොදැන කරන්න යන්නේ ලොකු වැරද්දක්. මේක සුපර් වෙපන් එකක් නෙමෙයි. මේක ස්ප්‍රෙඩ් වෙන්න ගත්තොත් අපි හැමෝම ඉවරයි. අපි මොකද කරන්නේ තිසරේ? අද මොකද්ද කරන්නේ මේකට? අපිට මේ ලොකේෂන් කෝඩිනේටර් එකක් තියෙනවා මෙයාලා මෙතන මේක කරන්න යන. ලොකේෂන් කෝඩිනේට් එක කරගෙන අපි ලොකේෂන් එකට ගියත් මොකද කරන්නේ කොහොමද? මේ අනන්‍ය මෙතන ලොකු දෙයක් ප්ලෑන් කරලා තියෙනවා තිසර. shit. මට හිතා ගන්න බෑ මෙතන මොකද්ද වෙන්නේ කියලා. ඒ වුණාට මෙයාගේ දින ඩීටේල්ස් වලින් ගොඩක් දේවල් හරි ඉන්කම්ප්ලීට්. ඉතින් යාලා අද දවසේ මොන හරි එක ගැන කරනවා නම් ගොවිම අපි මොකද කරන්නේ? මෙහෙම ඉන්නත් බෑනේ. ඒක නවත්තන්න ඕනේ. එහෙම නැත්තම් ඉතින් අපි දැන්ටමත් ඒක නවත්තලා ඉවරයිනේ. මේක නැතුව කොහොමද ඒ ගැන කරන්නේ? දැන් මෙච්චර වෙලාවක් අපි ඔක රීඩ් කරන්න try කරාද ඉතර. අද ෆුල් මූන් දවසක්. අනිත් එක. එච්චර දෙයක් වෙලා තියෙද්දි ඕක බ්ලින්ක් උනේ නැහැ. නමුත් එදා රිචුවල් එක වෙලාවේදී ඒක ෂණික බ්ලින්ක් වුණා. ඒක අපි ඇස්සරින් දැක්කා. ඉතින් ඒගොල්ලෝ ගාව අපිට වඩා තාක්ෂණයක් තියෙන ඉතින් මේ අපි නිකන් අටවපුවා. තිසර පොඩ්ඩක් හිතලා බලන්න. අර වගේ ගෙදරක බෑග් එකක් ඇතුලක දාලා ඔය වගේ වටින දෙයක් එයා තියයිද? ඔයාට ඒක ගැන සැකයක් එන්නේ නැද්ද? අනික ප්‍රොෆෙසර් කොනිස් මෙච්චර දවසක් කිසිම සද්දයක් නැතුව නිකන් නම් මෙහෙම ඉන්නේ නැහැ ගොයම්. ඒක ඇත්ත. තිසර සංගීත එදත් ඔය ප්‍රශ්නේ වුණා. එයා චූටි දෙයකට අපිව හොයාගෙන මෙහාට ආවා. අනිත් එක ඔය ආටිෆැක්ට් එක නැති වෙලා කියලා එයා දැනගත්තොත් මෙහෙම හැසිරෙයි කියලා ඔයාලා හිතනවද? කියන්නේ අපි ආයෙත් මම හිතන්නේ තිසර එහෙම දෙයක් වෙලා තියෙන්නේ. අපි ආයෙත් රැවටිලා තිසර. සමහරක් විට කවිදුගේ දුව ගැන විස්තරත් එයා දැනගෙනම ඉඳලා ඇත්තේ. එහෙනම් තියන්න දේවල් අපිට නිකන් අපේ ඉන්නවා. අපේ ફોකස් එක එතෙන්ට ගන්න යාට ඕනේ උනේ. යාර වැඩේ කරන්න ලේසි. එයාට ඕඩුනේ අපේ ටීම් එක ස්ප්ලිට් කරන්න. ඒ වගේ සිටුේෂන් එක අපි කොහොම රියැක්ට් කරයිද කියලා එයා සැක කරන්නේ නැති. කවිදුර මොනවා වෙලා ඇත්ද? මෙහෙම ඉන්න බෑ ගොයම්. අපි මොකක්ම හරි කරන්න ඕනේ. මෙහෙම ඉඳගෙන ඉන්න බෑ අපිට. අපි දන්නේ නැති දෙයක් කොහොමද සංගීත ඩිස්ට්‍රොයි කරන්නේ? අපිට කොහොම වෙපන්ස් අඳුම ගානේ මොකක්වත් හදාගන්න විදියක්වත් තියෙනවද? මේකේ මොනවද තියෙන්නේ මේ ගෙදර? මේකේ කියලා තියෙන විස්තරවල හැටියට මේක ගහකින් හැදෙන පොඩි කෝෂයක් වගේ එකක්. මේක ඇතුලේ තමයි මේ අලුත්ම බ්‍රීඩ් එක හැදෙන්නේ. එතකොට මේ වගේ එකක් විනාශ කරන්න තරම් ෆයර් පවර් එකක් අපි ගාව නැහැ තිසර. අනිත් එක අපිට දැන් කොහොමඩක්ම ටයිම් එකක් නැහැ 343 ටීම් එකට මේක ගැන ඉන්ෆෝම් කරන්න. ඒගොල්ලෝ නේද නැද්ද කියලාවත් අපිට ෂෝ එකක් නැහැ. අපි ඔබ බැලුන්ස් අපිට ගොයම් මේ අනුව මෙච්චරයි හරිද? පළවෙනිම දේ තමයි එයාලා ඒ අනන්‍ය දැන් මේ කරන වැඩේ කොහොම හරි නවත්තන්න ඕනේ. කොහොම හරි මන් දන්නේ කොහොමද කියන එක. දෙවෙනි එක තමයි දැන් අනන්‍යගේ ප්ලෑන් එකක් නම් කවිදෝපෙන් අයින් කරන එක ඒකට හේතුවක් ඇති. අපි ඒකටත් මොකක්ම හරි කරන්න ඕනේ. කොහොම හරි මන් දන්නේ කොහොමද කියන එක. කවිඳුව අපෙන් සෙපරේට් කරේ වෙන දෙයකට නෙවෙයි තිසර. ඒක හරි. මොකද අපි හතර දෙනා එකට ඉන්නවා කියන මොෂන් මේක අනිවාර්යෙන් අපි විසඳනවා. එයාගේ මේන්ම ටාගට් එක ටයිම් එක. එයා අපිව අන්තිම පීක් එකේ අතරමං කරා සංගීත. දැන් අපිට කවිඳු ගැනත් හොයන්න වෙනවා. එයා දන්නවා අපි එකිනෙක කෙනා ගැන හොඳටම කෙයා කරනවා කියන එක. යා ටයිම් එක ගත්ත එයාගේ. අපිට මේක විනාශ කරන්න තරම් සාමාන්‍ය සංගීත මේකේ තියෙන ඉන්ෆර්මේෂන් වල හැටියට අපිට මේකේ සයිස් එක ඉඳලා යා මේ ෆයිල් එකේ දාලා තියෙනවා. ඒ කෝෂේ උස පළල හැමදේම විස්තර මේකේ තියෙනවා. අනිත් එක සංගීත මෙතන ඇති තරම් ඉන්ෆර්මේෂන් තියෙනවා. ඔයාලට පැහැදිලිව පේනවා ඇති මේකේ එයාලා මේ බ්‍රීඩ් එක ඇතුලේ කෝෂයේ උස පළල හැමදේම මේකේ විස්තර කරලා තියෙනවා තිසර. එතකොට ඔබ හිතපන් මෙච්චර ලොකු එකක් විනාශ කරන්න අපි කොහොමද මචං දේවල් ලෑස්ති කරගන්නේ? අපිට මේ අපි ගාව තියෙන මේ පොඩි පොළු කෑලි වලින් මේවා කරන්න බෑ මචං. බෑ. හැබැයි මේ සයිලන්ට් හවුස් එක කලින් දඩයක්කාරයෙකුට දෙනවා. අනිවාර්යෙන් මේ ගෙදර මොන හරි ඇති. අපි හිතුවේ නැති. මොකද අපිට හොයන්න වෙලාවක් තිබෙන්නේ. ඔබ මේන් කරන්න මොන වගේ දෙයක් කරනවා කියලාද? බෝම් බ්ලාස්ට් එකක් කරොත් හැබැයි අපිට පොඩි හරි බලාපොරොත්තුවක් තියෙනවා නේද සංගීත? ටෙම්පරේචර් කේස් එක. ඩරක්සෝලා කියන්නේ ලෝ ටෙම්පරේචර් එක ජීවත් වෙන්න කැමති ජීවීන් කොට්ටාශය.
එයාලගෙන් විකෘති වෙන මිනිස්සු ටෙම්පරේචර් එක අඩු වුණාම තමයි සර්වයිව් වෙන්නේ. නමුත් මේ අන විදියට මෙයාලා මේකෙන් පරිණාමය වෙවි ඉස්සරහට ගියොත් එයාලා ටෙම්පරේචර් එකට පවා අනුගත වෙන්න පුළුවන්. එතකොට අපිට මුකුත් කරන්න බෑ. ඊට කලින් කරන්න. තිසර අපි පුළුවන් තරම් බඩු එකතු කරලා අපිට කොච්චර ලොකු ගින්දරක් ඕනේ වේද? කොච්චර තරම් ලොකු ටෙම්පරේචර් එකක් ඕනේ වේද? ගොවි මේක බලන්න. ඔයාලා දෙන්න ප්ලෑන් එකක් ගහන්න අපි එතන ඉන අනිත් සොම්බීස්ලා අපිට වෙපන්ස් ඕනේ. ඒ ගැන ඔය දෙන මොකක් හරි ප්ලෑන් එකක් ගන්න. මම මෙතන බලන්නම් ඊ ඔෆ්ස්ප්‍රින්ස්ලා කොහොමද අපි කොහොමද ඩිස්ට්‍රොයි කරන්නේ කියලා මේකෙන් බලන්නම් මම. මෙතනින් ගොඩාක් දේවල් හෙළි වෙන්න පටන් ගත්තා. එයා පුරාවස්තුවේ ඇත්තම ගල් අයින් කරලා බොරු ඒවා එකට දාලා තියෙනවා කියලා අනාවරණය වුණා. හැබැයි එක දෙයක් එයාට අමතක වුණා. බෑග් එකේ තිබ්බ චිප් එක. ඒකේ තිබ්බ දේවල් ගොඩක් දරුණුයි. ඩරක්සෝ ජීවීන්ගේ පළවෙනි ප්‍රභේදය මේ වෙනකොටත් මැණික්ගල් කන්දේ කොහේ හරි තැනක හැදෙන ගමන් තියෙන්නේ. අනන්‍ය මේක ජීව ආයුධයක් කියලා හිතුවත් මේකෙන් වෙන්නේ අපි හැමෝම මැරෙන එක විතරයි. ඩරක්සෝ කියන්නේ සෑම ජීව විද්‍යාත්මක දෙයක්ම ආහාරයට ගන්න ජීවීන් කොට්ටාශයක් විතරයි. මේකෙන් වෙන්නේ තවත් විකෘතීන් ඇති වෙන එක විතරයි. මේක මැණික්ගල් කන්දෙන් එළියට ගියොත් මුළු රටක් මුළු ලෝකයක්ම විනාශ වෙන්න පුළුවන්. පරණ පුස්කොළ පොතේ මේ ගැන පැහැදිලිව සඳහන් වෙලා තිබ්බා. ඒත් අනන්‍ය මේ කරන දේ නවත්තන්න තරම් අපිට ආයුධ නැහැ. නමුත් තිසර කිව්වේ උෂ්ණත්වය වැඩි වෙන විනාශයක් අපි මෙතනට ගෙනාවොත් මේ කලල විනාශ කරලා දාන්න පුළුවන් කියලයි. අපේ අවසාන ප්ලෑන් එක තමයි දරා ගන්න බැරි උෂ්ණත්වයක් තියෙන බෝම්බ එකක් හදන එක. හැබැයි අපිට පොඩ්ඩක්වත් පරක්කු වෙන්න බෑ. හෙට දවල් වෙද්දි ඩරක්සෝ ජීවීන් ඒ කලල වලින් එළියට එන්න පටන් ගන්නවා. එහෙම වුණොත් මිනිස්සු 100,000 ගාණක් මිය යන්න පුළුවන්. සංගීත අතර දින ගොඩක් ෆයිල් කරප්ටඩ්නේ. ඇල්ෆා අපිට මේවා මෙහෙම විසඳන්න අමාරුයි වා. බැරිම වෙන එකක් නෑ ඔය. කොහෙද? පට්ට අයිඩියා එකක් ආවා. තිබ්බොන් කොන්ද පන කෙලින් කියයි උඹේ මිල නාඩියෙන් පෙන්වන්නන් මන්නාදුනන නිල හොයන් යන ගමනක් මේ රුදිරවීල රැලි වෙද්දී මඩර් මේ කතාවෙමං කිල්ලර් සුවදයිලේ යුද්ධ පිටියේ වාසේ රංචු පිතින් රාජලි හගවන්නේ විනාසේ අවුලාවී ගිනි පාසිනාසි හොර රහසේ ගිනි තිබ්බේ රහසේ ඒ දුම තිබ්බේ අහසේ ගොඩ යන්න පරවල පා අමාරු නැති අනිතු උන් වෙනුත් වැය උන ඇති වෙස් මුහුණ සිනාසි පුර විතන් හරටි උගත් මොඩ යන්ට කලක් යදි මෙද තෙරුම් යති වසනේ ඇදී එදියයි ගිනි නිවිලා අශාව රසව උනත් නැ පව දිවිලා වඩිදි ගර්ජනාව මගේ සිංහලීලා හැදපු උන් කකුලෙන් පැගීලා අතුරෙත් පිළිගත උනත් මට සාගිනි දුවිලි ගසල අවිද මතේ මහගිනි ඉවසුවේ ගඟට කපන්න නෙවෙයිනි විකාරින් වගේ පියව නෑ බී වතුර ගිනි නාදුනන දැත් සුප